කවදා හරි හිතලා තියෙනවද ඉංග්‍රීසි භාෂාවේ තියෙන සමහර වචන කොයිතරම් අමුතු ඒ වගේම කාව්‍යාත්මකද කියලා? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හරිම විශේෂ වචන කාණ්ඩයක් ගැන. ඒ තමයි සමූහ නාමපද. එහෙම නැත්නම් collective nouns. අපි බලමු මේ රහස් ලෝකයේ ඇතුලේ මොනවද හැංගිලා තියෙන්නේ කියලා. හොඳයි එහෙනම් අපි පටන් ගමු ගොඩක් දෙනෙක් අහලා පුරුදු ඒ වගේම ටිකක් නාටකීය උදාහරණයකින්. කපුටන් රොන්චුවකට ඉංග්‍රීසියෙන් කියන්නේ a murder of crows කියලා. මර්ඩර් එකක් ඒ කියන්නේ ඝාතනයක්. ඇයි ඒ වගේ වචනයක්? අන්න එතන තමයි මේ සමූහ නාම පදවල තියෙන කුතුහලය පටන් ගන්නෙ. තව එකක් බලමුද? කොටින් කණ්ඩායමකට කියනවා an ambush of tigers කියලා. ambush කියන්නේ සැඟවිලා ඉඳලා කරන පහර දීමක්. නිකම්මට හිතන්න ඒ නමෙන්ම ඒ සත්තුන්ගේ දඩයම් කරන විලාසය ගැන සම්පූර්ණ කතාවක්ම අපිට කියනව නේද? හැබැයි මේ නම් හැමතිස්සෙම හැසිරීම ගැනම කියන්නේ නෑ. මොනරුන් රංචුවකට කියන්නේ an ostentation of peacocks කියලා. ostentation කියන වචනේ තේරුම තමයි උදම් මැනීම නැත්නම් ලොකුකම පෙන්වීම. ඒ කියන්නේ මේ නම් සතිකුගේ පෙනුම මත පදනම් වෙන්නත් පුළුවන්. හරිම පුදුමයි. මේ භාෂාමය නිර්මාණශීලීත්වය තනිකරම සතුන්ට විතරක්ම සීමා වෙලා නෑ. මිනිස්සුන්ට සහ විවිධ වෘත්තියන්ටත් මේ වගේ අපූර්ව සමූහ නාමපද යොදනවා. දැන් බලන්න විනිසුරුවන්ට a sentence, ඒ කියන්නේ තීන්දුවක් කියන එක කොයිතරම් ගැලපෙනවද? ඒ වගේම ලේඛකයන් කණ්ඩායමකට a prudence, ඒ කියන්නේ විචක්ෂණභාවයක් කියනවා. ඇත්තටම හරිම අපූර්වයි. හරි අපි දැන් උදාහරණ කිහිපයක්ම දක්කනේ. ඒත් ඇත්තටම මේ අමුතු නම් ආවේ කොහෙන්ද? අපි දැන් මේ ඉතිහාස කතාව ගැන පොඩ්ඩක් හොයලා බලමු. ඔව් මෙන්න මේකයි වැදගත්ම ප්‍රශ්නය. කපුටන් රංචුවකට මර්ඩර් ඒ කියන්නේ ඝාතනයක් කියන්නේත් සිංහ රංචුවකට ප්‍රයිඩ් ඒ කියන්නේ ආඩම්බරයක් කියන්නේත් ඇයි? මේ පිටිපස්සේ මොකක් හරි කතාවක් තියෙන්න මේපයි නේද? මේ නම්වල කතාව ඇත්තටම දිව යන්නේ ඈට අතීතයට. ඒ කියන්නේ 15 වෙනි ශතවර්ෂය දක්වාම. 1486 දී ඩීම් ජූලියා බර්නස් කියන ලේඛිකාවක් දඩයම් කිරීම ගැන ලියපු රචනාවක තමයි මේ වගේ නම් හඳුන්වා දෙන්නේ. ඒ කාලේ දඩයම් කිරීමේ සංස්කෘතියත් එක්ක මේ වචන හරිම ජනප්‍රිය වුණා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ නම් නිකන් අහුණු වචන දාලා හදපුවා නෙවෙයි කියලා. මේවා පිටිපස්සේ ලොකු නිරීක්ෂණයක් තියෙනවා. සත්තුන්ගේ හැසිරීම, පෙනුම, එයාලා නගන ශබ්ද විතරක් නෙවෙයි. මිනිස්සු හිතපු විදිහක එයාලට තිබ්බ පෞරුෂය පවා මේවට පදනම් වෙලා තියෙනවා. මින්න බලන්නකෝ නියමම උදාහරණය. මේ ඉන්නේ කොමරන්ස්, අපි දියකාවා කියලාත් කියනවා. මේ සත්තුන්ගේ පුරුද්දක් තමයි එක හුස්මට ලොකු මාළුවෙක් ගිලින එක. ඒ කියන්නේ ගල්ප් කරන එක. අන්න ඒ හැසිරීමෙන් නිසාම එයාලගේ කණ්ඩායමකට කියනවා a gulp of cormorants කියලා. බලන්නකෝ මේ නිරීක්ෂණය කොයිතරම් සියුම්ද කියලා. හරි අපි දැන් ඉතිහාසය ගැන කතා කළානේ. දැන් පොඩ්ඩක් බලමු මේ වචන වාක්‍යයකදී නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔව් පොඩ්ඩක් ව්‍යාකරණ පැත්තට ඇරමු. මේ සමූහ නාමපද පාවිච්චි කරද්දී ගොඩක් දෙනෙක්ට එන ලොකුම ප්‍රශ්නයක් තමයි ක්‍රියාපදයේ ගලප ගන්න එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට ගැලපෙන V verb එක දාන්නේ කොහොමද? දැන් බලන්න the team is coming ද හරි නැත්නම් the team are coming ද හරි. මෙතනදී මතක තියාගන්න ඕනම දේ තමයි ක්‍රියාපදය, ඒ කියන්නේ verb එක ගැලපෙන්න ඕන සමූහ නාමපදයට. ඒක ඇතුලේ ඉන්න සමාජිකයන්ට නෙවෙයි. දැන් මේ උදාහරණය බලන්න. මෙතන කර්තෘ, ඒ කියන්නේ සබ්ජෙක්ට් එක roses නෙවෙයි බොකේ කියන එක. බුකේ කියන්නේ ඒක වචනේනේ. ඉතින් ඒ නිසා ක්‍රියාපදයක් smells කියලා ඒක වචන වෙන්නම ඕන. හොඳයි. මේ සමූහ නාමපද එක්ක නිතරම වගේ පටලවා ගන්න තවත් නාමපද වර්ගයක් තියෙනවා. ඒ තමයි mass nouns. සරලවම කිව්වොත් ගණන් කරන්න බැරි නාමපද. මේවට බහුවචන නැහැ. උදාහරණයක් විදිහට වැලි, වතුර, එව නැත්නම් තොරතුරු වගේ දේවල්. මේ දෙකේ වෙනස හරිම පැහැදිලි. දැන් බලන්න ටීම් කියන සමූහ නාමපදය ඇතුලේ ඉන්න ප්ලේයර්ස් ලව අපිට එකා දෙන්න ගානේ ගණන් කරන්න පුළුවන්. හැබැයි ইনফර්මේෂන් වගේ මැස් නවුන් එකක්, ඒ කියන්නේ තොරතුරු අපිට එහෙම කැලි වලට කඩලා ගණන් කරන්න බෑ නේද? ඉතින් මේ සමූහ නාමපද කියන්නේ නිකම් ව්‍යාකරණ නීතියක් විතරද? නෑ, කොහෙත්ම නෑ. ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක් මේ වචන ඇතුලේ හැංගිලා තියෙනවා. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේත් අන්න ඒ කතාවම තමයි. මේ වචන හැදිලා තියෙන්නේ මිනිස්සු ස්වභාව දෑමත් එක්ක සත්තුත් එක්ක හරිම ළඟින් ජීවත් වෙච්ච කාලෙක. ඒ නිසාම තමයි යාළගේ නිරීක්ෂණත් මේ තරම්ම සියුම් වෙලා තියෙන්නේ.
එහෙම බැලුවම මේවා නිකම්ම වචන නෙවෙයි මේවා හරියට පොඩි කවි වගේ. මිනිස්සුන්ගේ නිරීක්ෂණයයි නිර්මාණශීලීත්වයයි එකට එකතු වෙලා හැදුණු පුංචි කවි. එකම එක වචනයක් ඇතුලේ සම්පූර්ණ කතාවක්ම හැංගිලා තියෙනවා. ඒ හරහා ඉතිහාසය ගැන, ඒ කාලේ මිනිස්සු ලෝකයේ දිහා බලපු විදිය ගැන අපිට කොච්චර දේවල් ගෙන ගන්න පුළුවන්ද? ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා පොඩ්ඩක් හිතන්න අද කාලේ අපි වටපිටේ දකින දෙයකට සමහර විට ට්‍රැෆික් එකේ තියෙන වාහන පොලිමකට එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යවල තියෙන පෝස්ට් ගොඩකට අලුත්ම සමූහ නාමපදයක් හදන්න ඕනේ නම් ඒක මොන වගේ එකක් වෙන්න ඕනේද?